හරි ගයිස් ඉතින් මට මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්න ඕන වෙන්නේ CRT එහෙම නැත්නම් Cambridge theory එක use කරලා කොහොමද අපි bias එක අඳුරගන්නේ කියලා. ඉතින් මේක higher time frame වල use කරනවා ගොඩක් හොඳයි. ඉතින් CRT කියන්නේ strategy එකක්වත් කිසිම දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා කෙලින්ම concept එකක් එහෙම නැත්නම් theory එකක්. එතකොට මේ CRT වල තියෙනවා අපි ගත්තොත් හිතන්න මෙන්න මේ candle එකක් කියලා. ඒතකොට මෙන්න මේක මේ candle එකේ තියෙනවා මෙන්න මෙහෙම wick එකක්. wicks දෙකක් තියෙනවා. එතකොට මේ කැන්ඩල් හැදෙන්නේ කොහොමද? කැන්ඩල් හැදෙන්නේ සාමාන්‍යයෙන් ඕපන් එකක් දෙනවා. හරිද? ඕපන් එකක් දෙනවා. කොහොමින්ද? මෙහෙම ඕපන් එකක් දෙනවා. අපි ගමුකෝ යා ඕපන් එකක් දෙනවා. එහෙම දෙනවා. එහෙම කරලා ඔන්න ඔහොම එකක් වෙනවා. හරිද? ඉතින් මෙහෙම එකක් තමයි වෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ඔයාලා ට්‍රේඩ් කරද්දී ඔයාලා මෙන්න මේකේ දන්නවද දන්නේ නැහැ. මම ඒවා තව ඉස්සර කියලා දෙන්නම්. කැන්ඩල් එක යන්නේ ඕපන් හයි ලෝ ක්ලෝස් එක නැත්නම් ඕපන් ලෝ හයි ක්ලෝස් එකක්. ඕක තමයි වෙන්නේ normal scenario එක. ඒතකොට ඔයාලා දන්නවද දන්නේ සාමාන්‍යයෙන් ඔය ට්‍රේඩ් කරද්දී මෙන්න මේවා අපි කියන්නේ ඔයාලා මම හිතන්නේ මේක ඩේලි කැන්ඩල් එකලා ඩේලි කැන්ඩල් නම් මෙන්න මේවා අපි රේන්ජ් එක කරලා මැනිෆයි කරගන්න. එතකොට මේක CRT හයි එක එතකොට මේක CRT ලෝ එක. කැන්ඩල් ලෝ එක. CRL එක CRH එක. එතකොට normally ඔයාලා liquid ගැන දන්නවනේ ඔයාලා දන්නේ නැති buy side liquid sweep කරලා sell side වලට යනවා. එහෙම නැත්නම් sell side liquid sweep කරලා buy side වලට යනවා. ඒකට අපි මෙන්න මේ වගේ එකක් මේක හොඳ range එකක් නම් අපිට පුළුවන් එක candle එකක් මෙන්න මෙහෙම liquid sweep කරනකම් බලන් ඉන්න. හරිද මන්නෝ? liquid sweep කරනකම් බලන් ඉන්න. liquid sweep එක ගොඩක්ම හොඳ wick එකකින් කරනවා නම් තමයි. body එකකින් කරනවා නෙමෙයි. දැන් අහන්න එපා කොහොමද අපි අර 4 hour 3 hour වගේ ගියාර 4 hour 2 hour ගියාර පස්සේ මේක සමහරට body එකකින් close වෙන්න පුළුවන් ගාලා නෑ. ඔයාලා එක time frame එක stick කරලා බලන්න ඕන. ඔක දැන් daily එක මේක liquid sweep කරනවා අන්න එක පොඩ්ඩක් powerful අර කලින් යට වඩා. දැන් මෙන්න මෙහෙම ගත්තට පස්සේ next candle අපිට density break කරන්න පුළුවන්. අපිට මෙන්න මෙහෙම strong bearish candle accept වෙයි කියලා. එතකොට මෙහෙම තමයි ඒක normally වැඩ කරන්නේ. ඔන්න ඔහොම. එතකොට ඒ වගේ දෙයක් තියෙනවා. දැන් මෙතන මේ වෙලා තියෙන scenario එක තමයි මෙන්න මෙහෙම sweep කරලා තිනවා මේ Cambridge high එක sweep කරලා පස්සේ මෙන්න මෙහෙම low එකට ආයි price එක මෙහෙම ඇවිල්ලා තිනවා. ඊපස්සේ ආයි close වෙලා තිනවා. ඔන්න ඔහොම තමයි normal මේක වෙලා තියෙන්නේ. ඉතින් අපිට indicator එකක් වශයෙන් මෙන්න මේ වගේ candle බලාගෙන ඉපදී ඔයාලා candle patterns වගේ use කරනවා නම් මෙතන ලොකු ආට idea එකක් ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම එකතු කරලා වැඩක් ගන්න මේ කිසිම concept එකක් වැඩ නැහැ කියන්න බෑ. හැම එකම වැඩ කරනවා. මොකද මම ගත්ත experience වලින් මට ඒක තමයි තේරුනේ. එතකොට අපි කියන්න බෑ මේ මෙන්ට හොඳ නෑ අර මෙන්ට හොඳ නෑ කියලා. යාළුවා දන්න දේවල් වෙනයි. ඒ කියන්නේ යාළුවගේ experience එක වෙනස්. ඒක ගොඩක්ම මේ ඉන්ඩස්ට්‍රි එක ගහන්න බැරි. ඒ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක බීට් කරන්න බැරි දෙයක් තමයි experience එක කියන්නේ. මොකද experience එක ගත්තට පස්සේ management කැලේ සහ technical analysis fundamental analysis ඔය තුනම අදාළයි. ඉතින් management ගැන ඔයාලා දන්නේ නැත්නම් management කියන්නේ normally ඔයාලා හිතන ඔයාලගේ trade එකේ තියෙන management side එක කියලා. අන්න එහෙම. හරි guys. ඉතින් අපි ඔන්නෝක තමයි normally කතා කරා දැන් වැඩි වෙන විදිය. ඉතින් මේකේ බලන්න normally ඔයාලට පේන ඇති මේ මං ඉන්නේ daily time frame වල මෙන්න අපි ගමු මෙන්න මේක range එක කැමේ කැල්ලගේ. බාන්න මෙන්න මේ කැල්ලගේ range එක විදිහට ගත්තට පස්සේ මෙන්න මෙතන liquid එකක් sweep කරගෙන යට low එක. ඕක sweep කරලා පස්සේ මෙන්න මේ උඩ liquid tab drone liquid කියලා ගණන් ගන්න පුළුවන්. ඒත් එක්කම බලන්න මෙන්න මෙතන තියෙනවා fair value gap එකක්. fair value gap කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් feel කරන් තියෙන gap එකක්. ඒතකොට මේකේ ඔයාලට මං කියලා තියෙනවා මේකේ සාමාන්‍යයෙන් මේ නිකන් magnets එකේ මෙහෙම ඇවිල්ලා ආය අනිත් මෙහෙම යන්න පුළුවන්. order flow එක bearish වලට අදාළ නැහැ. මේක නිතර බාන external range dip එක ගැන මෙතන swing point එක sweep කරලා තියෙනවා. ඒත් එක්ක buy වෙන chance එක තියෙනවා. මෙන්න මෙතන fair gap එකක් තියෙන්නේ. මේකට ඇවිල්ලා මේකේ mean threshold කෙලින්ම react කරන්නේ මෙන්න මේ තියෙන market structure shift එකට. ඉතින් මේක market structure shift එකක් කරනවා. mean threshold එක ගැන දන්නේ නැත්නම් mean threshold ගැන මේ fair gap එකේ තියෙන 50% level එක. ඉතින් අපිට මේ ඉන්න level එක ගොඩාක්ම strong වෙනවා හේතුව අපි ඉන්නේ daily time frame එකකින්. ඉතින් ඔයාලට මම කියන්නම් time frame වැඩි වෙන්න කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා time frame එක පාරක වැඩි වෙන ඔයාලගේ confirmation එක වැඩි වෙනවා. ඉතින් මෙතන mean threshold එක හරින තියෙන chance එකක් වැඩි. හරිද? ඉතින් කාට හරි trade එක exit එකක් ගන්න ඕන හොඳම exit හොඳම reliable exit එක තමයි මෙන්න මේ can range එක high එක. ඉතින් ඔයාලා ආරාවයකට ගන්න මම එහෙම ඕනෙත් නෑ 1 to 2 1 to 3 කාලා අයින් යන්න පුළුවන්. ඉතින් ඔහොම එකක් තියෙනවා. ඉතින් අපි තව එකක් බලමු. මෙන්න මේ CRT use කරලා කොහොමද බලන්න කියලා. ඉතින් සමහරවල්ලාට ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ මම මගේ ප්‍රධාන අරමුණ මේ වීඩියෝ එකෙන් bias එක කියලා දෙන එක. ඉතින් මේක හැමතිස්සෙම හරියනවා කියන්න බෑ. සමහරවල්ලාට වෙන්න පුළුවන්. ඉතින්
normally ගොඩක්ම හොඳ මේක සාමාන්‍යයෙන් හොඳ big candle එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ candle එකක් තියෙනවා නම් මේ thick candle එකක් තියෙනවා නම් අන්න සුපිරි. හරිද? දැන් බලන්න මෙන්න මෙතන. මෙන්න මේ මෙන්න මේ range එක. හරිද? මේ candle range එක අතර පස්සේ බලන්න පේන ඇති මෙන්න මෙතන value gap එකක් තමයි මේක මම කරලා තියෙන්නේ. ඉතින් මෙතන බලන්න මෙතන මේ තියෙන චූඩි value gap එකක්. ඉතින් ඕක fill කරන්න එන්න පුළුවන්. හැබැයි එහෙම ලොකුවට ඔබට hopes තියාගන්න බෑ. ඉතින් හොඳම දේ තමයි මෙන්න මේ range එකේ 50% level එක ගන්න. 50% level එක කියන්නේ මේ CRT එකේ 50% level එක කියන්නේ මෙන්න මේ range එක. මෙන්න මේ level එක. හරිද guys? 50% level එක නෝක. බලන්න මෙන්න මෙතන CSL එක sweep කරාට පස්සේ කැලින්ම ගිහින් තියෙන මෙන්න 50% level එකේ මෙන්න මේ හරියට. ඉතින් ඔහොම දේවල් තියෙනවා. හරිද? ඊට පස්සේ ඕක සෙල්ලා තියෙනවා. මේ වෙත් එක්ස්ටර්නල් එක අරන් තිනවා. ඒත් එකම දේ හෝඩ් බ්ලොක් එකක් තිබ්බා. එහෙම හැමතියෙම ටැලි කරලා බලන්න. අන්තිමට CRT වල යන. ඒ කියන්නේ daily narratives බැලුවට පස්සේ CRT range එකෙන් ගහන්න බලන්න වෙච්ච එක. ඉතින් මේ CRT into daily wise කියන වීඩියෝ එක මෙච්චරයි තියෙන ඇත්තනක. මොකද මේක ඇත්තනක ගොඩක් සරලයි. සරල වුණාට ඔයාලා ගොඩක් මේක මේ පටලවා ගන්න විදි තියෙනවා. ඒ කියන්නේ මේවා ගොඩක් සංකීර්ණ කියලා හිතාගෙන ඔයාලා මේ දේවල් අවුල් කරගන්නවා. ඉතින් මම තව එකක් පෙන්නුවත් ඔයාලට. මෙහෙම දෙයක් හිතන්නකො. දැන් බලන්න අපිට ගන්න පුළුවන් මෙන්න මේක තේල හොඳ රේන්ජ් එකක් කියලා. මෙන්න මේ CRT කැල්ල. හරිද? ඒත් බලන්න ඒක කඩාගෙන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. බලන්න කඩාගෙන පල්ලෙහාට ගිහින් දෙනවා. හැබැයි කොහොම වුණත් ආයෙ පොඩක් ඩ්‍රිල් මෙන්න මේ ඉන්ටර්නල් එක ටැප් කරලා තියෙනවා. ඉතින් ඔහොම දේවල් වෙනවා. ඔක නෝමල් දෙයක්. ඉතින් ඒක කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ඩේලි බලනවා නම් ඉතින් තව අනිත් දේවලුත් බලලා ගහන්න කියලා. මොකද සමහරවිට මේක මතම ඩිපෙන්ඩන්ට් එකේ ඔයාලා ට්‍රේඩ්ස් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ CRT එක හොඳම ඇකියුරසි එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා 4 hour daily weekly වගේ කියන time frame වල බැලුවොත්. ඉතින් ඔයාලා මේ forex වගේ කරනවා 1.59 කියන time frame වල ඒ කියන්නේ 1.59 කියන time වල 5 කියන කැල්ල එක දින ඔය 5 am වල අතර කැල්ල එක ගොඩක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳම range එක හතර කැල්ල. ඉතින් මම forex pair එකක් ඕනනම් දාලා පෙන්නන්නම්. දැන් මෙන්න මෙතන GBP USD වගේ ගොඩක් කටි trade කරන pair එකක්. ඉතින් ඒකට අපි 4 hour වගේ දාලා අපි බලනවා මෙන්න මේ හරිය කපා මෙතන පහ. හරිද? ඉතින් අපි හොඳ දවසක් බලමු. මේ Monday තියෙන Monday දවසේ අපි trade කරන්නේ නැහැ. අපි Tuesday බරෝ Tuesday case මේ දවසම අපි මේ වගේ දවසක වරුත් ඔන්න පහ දිනවා. වෙ මේක නෑ එක විදිහට කඩාගෙන ගිහින් තියෙනවා. හරිද guys? ඒක හැප්තින් කරන්න දෙයක් නැහැ. ඒ වගේ තියෙනවා. ඉතින් හරි. අපි මෙන්න මෙතන ගත්තොත් මෙතන බලන්න. මෙන්න මේ කැල්ල Tuesday කැල්ලක්. මේක මම හැමතිස්සෙම වැඩ කරන්නේ නැහැ කියලා මේක බලන CSL එක රිසීව් කළා වයි පැත්තට ඇවිල්ලා තින්නේ අපි ඔන්න. ඔන්නම් බලමු මේකෙන්. නේ CSL එක මුලින් රිසීව් කළා වයි පැත්තට ඇවිල්ලා තින්නේ. මිටිගේට් කළා තියෙන මොකද? මෙන්න මේ තියෙන PDR එකට value gap එක මිටිගේට් කරා. ගියා. Target power accumulation, manipulation, distribution. හරිද? කොහොම ගත්තා බලන්න බලන් ඉන්නේ. ඉතින් මේවා තමයි normally යන්නේ මාකට කියන හැමදේම clear කර බලන්න පුරුදු වෙන්න. ඕක තමයි මේකේ තියෙන රහස. ඊට පස්සේ technical analysis ඒ පැත්තෙන් කොට දාගත්තට පස්සේ ඔයාලට fundamental එහෙම ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි fundamental bias එකක් තියෙනවා නම් ඔයාලා technical එක ඒ පැත්තට කරපු ගන්න පුළුවන් නම් ඇත්තටම කිව්වොත් මාරම win rate එකක් තියෙනවා psychological wise ඔයාලට මාරම freedom එකක් දෙන එක. ඉතින් මේක තමයි අද වීඩියෝ එක මට ගේන්න ඕනේ. මේ වීඩියෝ එක මම තව චුට්ටක් විස්තර කරන්න මට මේ CRT එක ගැන in depth කතා කරන්න ඕනේ. මොකද CRT එක තව in depth යන්න පුළුවන්. ඒත් එක time and price ගැන කියලා දෙන්න තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා ICT ගැන කියලා දෙන්න. ඉතින් මම තීරණය කරා මේ channel එකේ එක දිගට ICT ගැන කියලා දෙන්න. ICT concept ගැන ඒතර අනිත් concept එමය ඒතර mindset ඔය ගැන කියලා දෙන්න හිතාගෙන ඉන්නවා. ඒකින්ද අනිවාර්යෙන් subscribe කරන්න. consistent upload මම දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒකින්ද අනිවාර්යෙන් subscribe කරන්න. නොදන්න යාළුවන්ට තනගන්න අනිවාර්යෙන් වීඩියෝ share කරන්න.